දවසක් මගේ සිම්පල් ඉලෙක්ට්‍රොනික් YouTube channel එක හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට අද මම ඔයාලට කියලා දෙනවා සාමාන්‍ය වෝල් ෆෑන් එකක හෝ වේවා ටේබල් ෆෑන් එකක හෝ වේවා මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන ෆෑන් එකක මෙන්න මේ කම්පැනි එන මෙන්න මේ සර්කිට් බෝඩ් එකේ මෙන්න මේ පින් 14කින් එන කන්ට්‍රෝල් IC එක සවුත් වුණාන් පස්සේ අපි කොහොමද මේ කඩේකින් අරගෙන කන්ට්‍රෝල් යුනිට් එකක් මේ ෆෑන් එකකට හයි කරගන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් මේ ෆෑන් මේ බෝඩ් එකේ මේ IC එක ගන්න ගොඩක් ඔරිජිනල් එන එකේ හොයාගන්න අමාරුයි නම්බර්ස් එහෙමත් ගොඩක් ඒ වගේ මකලා එන්නේ ඒක හින්දා ඒකට පිළියමක් වශයෙන් දැන් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම මේ පොඩි සර්කිට් යුනිට් එකක් ගන්න මේක වැඩි ගොඩාක් ලොකු ගාණක් වෙන්නේ නැහැ රුපියල් 650 850 වගේ ප්‍රයිස් රේන්ජ් එකක තමයි යන්නේ අපි බලමු දැන් මේ කොහොමද මේ අපේ තියෙන ෆෑන් එකට හයි කරගන්න කියලා ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ මෝටරෙන් එන වයර් 3 ඒකේ මෙතන තියෙනවා මේ පොට් 4ක් ඒකෙන් මම මෙතන අංක දාලා තිනවා 1 2 3 වශයෙන් මේ තියෙන්නේ කන්ට්‍රෝල් ස්පීඩ් කන්ට්‍රෝල් 3ට එන වයර් 3 ඒකේ මම හයි කරගෙන තියෙනවා පළවෙනි එක නිල් පාට වයර් එක දෙවෙනි එකට සුදු පාට තුන්වෙනි එකට රතු පාට වශයෙන් ඔයාලට පේන ඇති තව වයර් එකක් තියෙනවා මේක තමයි ෆෑන් එකේ එහා මෙහා වෙන මේ ස්විංග් මෝටර් එකට යන එක වයර් එකක් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති තව මෙතන කොළ පාට පෝට් එකක් තියෙනවා ඒකේ දෙකක් නිව්ට්‍රල් එකකට අනිත් එක ෆේස් එකකට ඒ කියන්නේ දෙක මේ ඉස්සරහම මේ පැත්තෙන් තියෙන දෙකම එක නිව්ට්‍රල් එකකට යන කරන්ට් එක දෙන්න ඕනි මේකට ෆේස් එකකින් එන අනිත් කරන්ට් එක දෙන්න ඕනි එතකොට අපි මේකේ වයර් පොඩ් 3ක් තියෙනවා ඒකෙන් අනිත් මෝටරෙන් එන අනිත් කළු වයර් එකයි ස්විංග් මෝටරෙන් යන අනිත් නිල් වයර් එකයි දෙක එකට එකතු කරලා එක පොට් එකකට තියලා හයි කරගන්නවා ඒ වගේම මේ තියෙන්නේ මෝටරේට කරන්ට් එක ගන්න ෆෑන් එකට කරන්ට් එක ගන්න මේ නිව්ට්‍රල් එකයි ෆේස් එකයි කරන්ට් වයර් දෙක ඒකෙන් නිව්ට්‍රල් එක මේ ආකාරයෙන් මේ පොට් එකටත් දුඹුරු පාට ෆේස් එක කරන්ට් වයර් එක මේ ආකාරයෙන් හයි කරගන්න. හරිම ලේසි යාළුවනේ මේක සවි කර ගැනීම ඕනම ආධුනිකයෙකුට වුණත් ගෙදරදීම සවි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි මෙතන තියෙනවා මේ කළු පාට මේ රිමෝට් මේ යුනිට් එකට රිමෝට් එකක් හම්බ වෙනවා. මේ රිමෝට් එකෙන් එන සිග්නල් එක වදින්නේ මේකට. මේ යුනිට් එක අපි අනිවාර්යෙන් එළියේ පේන තැනක සවි කර ගන්න ඕනි. මේක වහලා තියන්න බෑ. මේකෙන් තමයි ඔක්කොම රිමෝට් එකෙන් එන සිග්නල් ඔක්කොම ගන්නෙ මේ යුනිට් මේ චූටි යුනිට් එකට. අපි දැන් මේක කරන්ට් එකට ප්ලග් කරලා බලමු කොහොමද වැඩ කරනවද කියලා. ඔයාලට පේනවා ඇති මෙතන ඉන්ඩිකේට් බල්බ් එකක් තියෙනවා රතු පාට. ඒ ඉන්ඩිකේට් බල්බ් එක දැල්ලෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ යුනිට් එකක් ගෙදරදීම හයි කරගැනීමේ හැකියාව තියෙනවා. මගේ YouTube channel එකේ මේ වගේ වීඩියෝ බලන්න හැමදාම like කරලා subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.